අයිබෝවන් මොනී කිචන් වෙතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද කියලා දෙන්න හදන්නේ රාබු මාළුවක් කොහොමද රසට උයාගන්නේ කියලා තමයි. ඇත්තටම මේ රෙසිපියට රාබු හැදුවොත් නම් රාබු කන්නේ නැති ලොකු පොඩි කොයි කවුරුනොත් ආසාවෙන් තමයි රාබු කන්නේ. මම මේ රාබු එක උයාගන්න කලින් ලුණු වතුර ටිකක් දාලා ටික වෙලාවක් පෙඟෙන්න තියෙනවා. ඉතින් ඒ අතරේ මම රාබු තෙම්පරාදුට ඕන කරන බඩු ටික ලෑස්ති කරගන්නවා. දැන් මං ලුණු වතුර දාපු රාබු ටික හොඳින් වතුර මිරිකලා අරගත්තා. ටෙම්පරාදුර ඕන බඩු ටිකක් ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි දැන් බලමු. හොඳින් චොප් කරගත්ත සුදු ලුණු බිකි 3ක්, බී ලුණු ගෙඩියක්, රම්ප කරපිංච, අබතේ හැඳි භාගයක්, කුරුඳු පොත්තක්, පොඩි තක්කාලි ගෙඩියක් පොඩියට කපාගෙන. ඊළඟට තව උපු පොල් කිරි කෝප් එකක් ඕන වෙනවා. මම තෙල් භාජනයක් ලිපේ තියාගෙන තෙල් ටික රත් වෙනකොට අබතේ හැඳි භාගය එකතු කරගන්නවා. ඊට පස්සේ අබ ටිකක් ටෙම්පරාදු වෙනකොට ඒකට රම්ප කරපිංචක් කුරුඳු පොත් එකතු කරගෙන ටිකක් ඒක ටෙම්පරාදු වෙන්න දෙනවා. ඒක ටිකක් ටෙම්පරාදු වෙගෙන එනකන් ඉඳලා ඊට පස්සේ මම ඒකට චොප් කරගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. තව මම මේකට පොඩියට කපාගත්ත බී ලුණු ගෙඩියත් එකතු කරගන්නවා. දැන් ලුණු ටික එහෙම හොඳට රන්වන් පහයට ඇවිල්ලා තියෙන්නේ. මම මේ වෙලාවේ කපාගත්ත තක්කාලි ගෙඩියත් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට අමුතුණු පහතේ හැන්දකුයි ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකකුයි මිරිස් කුඩු තේ හැන්දකුයි එකතු කරගන්නවා. ඊළඟට තව කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේ වෙලාවේ මම ලිපේ ගින්දර ටිකක් අඩු කරගත්තා. මොකද මිරිස් කුඩු ටික 3-5 කුඩු ටික නැත්තම් ඉක්මනට කර වෙන්න බලනවා. දැන් මේකට මම රාබු ටිකත් එකතු කරගන්නවා. හරි ඉතින් දැන් මම මේ ටික හොඳට කවලම් කරගෙන ටික වෙලාවක් තැම්බෙන්න දෙනවා. ටිකක් විතර අඩු ගින්දරේ. දැන් මම විනාඩි 8ක් විතර ගියාට පස්සේ තමයි මේ බැලුවේ. ඉතින් දැන් නම් රාබු ටික හොඳට තැම්බිලා. මම මේ වෙලාවේ පොල් කිරි ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් පොල් කිරි ටික දාලා තව විනාඩි 5ක් විතර පොල් කිරි ටික තැම්බෙනකන් අපි තව ටිකක් වහලා තියන්න ඕන. දැන් නම් රාබු ව්‍යංජනය හරි හොඳ සුවඳකුත් එනවා. ඉතින් ඔයාලා දවසක මේ රෙසිපියට හදලා බලන්න. පොඩි අය වුණත් හරිම ආසාවෙන් කයි. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. මම ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්.